හරි. පළවෙනි ටොපික් එක. අපේ කොහොමද ඉංග්‍රීසියෙන් කතා කරන්න මුල ඉඳලා ඉගෙන ගන්න. මුල ඉඳලා ඉගෙන ගන්නකොට දරුවෝ අපි පොඩිම තැන ඉඳලා ඉගෙන ගන්න වෙනවා. සමහර අයට දැනුම තියෙනවා නම් ටිකක් දැනුම තියෙන තැනකින් ඉගෙන ගත්තට ගැටලුවක් නැහැ. නමුත් දැනුම අඩු කෙනෙක් එකපාරට දුවන ක්ලාස් එකකට ගියොත් වෙන්නේ එයාට උත්සාහය තියෙනවා නම් මේකේ රැඳිලා කොහොම හරි අල්ලගන්න එක හෝ මේ භාෂාව. එහෙම නැත්තම් මෙයා ගෙවන ගාන එයාට ප්‍රශ්නයක් නැත්තම් එයා එතනින් එහෙමම අයින් වෙලා යනවා. මොකද මේක තේරෙන්නේ නැති නිසා. ස්පීඩ් එක වැඩි ක්ලාස් එකකට ගියොත් ස්පීඩ් එක වැඩි ක්ලාස් එකක් යනකොට වේගින් යන ක්ලාස් එකකට ගියොත් තමන්ගේ දැනුම මදි දරුවෙක් මොනවා හරි ප්‍රශ්නයක් පබ්ලික් අහන්නත් බයයි. මේ ගොඩාක් ලොකු ක්ලාස් එකකට ගියොත් අහන්නත් බයයි ඇත්තටම. ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ කියලා අපි කොච්චර කිව්වත් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්න තැනක ලොකු පිරිසක් ඉන්න තැනක මම නොදන්න එක මේ අය දැනගනේ කියන බය නිසාම අහන්න බයයි. ඉතින් ඒ නිසා මම කියනවා ඔයාට මුල ඉඳලම ඉගෙන ගන්න ඕන නම් මමත් ක්ලාස් කරනවා මගේ ක්ලාස් එකට එන්නම කියන්නේ දරුවෝ. පුළුවන් නම් මං හිතනවා මුල ඉඳලම ඉගෙන ගන්න ඕන නම් හොඳම ක්‍රමය තමයි ගෲප් ක්ලාස් එකකට එහෙම නැත්නම් අපි කියනවා ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට. ඒ කියන්නේ කණ්ඩායම් පන්තියකට එහෙම නැත්නම් තනි පන්තියකට ගිහිල්ලා මේකේ ෆවුන්ඩේෂන් එක පදනම භාෂාවේ පදනම හොඳට යොදා ගන්න කියලා. මොකද අපි දැන් මෙහෙම කියමු අපි බිල්ඩින් එකක් හදනවා. බිල්ඩින් එක හදද්දී ඔයා ඔහේ දාන ෆවුන්ඩේෂන් එකක් ඔහේ දාන පදනමක් මත බිත්ති ටික බැදගෙන ගියොත් මොකද වෙන්නේ? එක්කෝ ඒක බඳිද්දිම කඩම් වැටෙනවා. එක්කෝ ඒක පැවැත්මක් තියෙනවා යම් කිසි කාලෙක. අපි ඒ ගෙදර ඉන්න ඕනෙත් ඇත්තටම බය වෙලා. මොකද මේක කොයි වෙලේ කඩම් වැටෙයිද දන්නේ නැහැ. පදනමක් නැහැනේ. ඔන්න ඕකයි භාෂාවක් ඉගෙන ගනිද්දී විශේෂයෙන්ම ඉංග්‍රීසි වගේ භාෂාවක් ඉගෙන ගනිද්දී අපිට ඇතිවෙන මූලිකම ප්‍රශ්නය. මොකද්ද? මේ පදනම ශක්තිමත් මදි නිසා මේ බිල්ඩින් එක කඩම් වැටෙයිද? මේක කඩම් වැටුණොත් මොකද වෙන්නේ කියලා බයක් අපිට තියෙනවා. ඇයි එහෙම බයක් ඇති වෙන්නේ? සමහර වෙලාවට කට්ටිය ඉස්සරහ අපි කතා කරන්න යන්නේ නැහැ. කතා කරන්න ආසයි අපිට කතා කරන්නත් පුළුවන් යම් කිසි මට්ටමකින්. නමුත් අපි කතා කරන්න යන්නේ නැහැ සමහර අවස්ථාවල. මොකද අපේ ෆවුන්ඩේෂන් එක පදනම ශක්තිමත් නැහැ කියන එක අපි දන්නවා. අන්න ඒ නිසායි මේක වෙන්නේ. ඒ නිසා ඔයාට ශක්තිමත් පදනමක් දාලා වගේ බිල්ඩින් එක ඉංග්‍රීසි බිල්ඩින් එක හදන්න ඕන නම් එක්කෝ ඔයා ගෲප් ක්ලාස් එකකට ඒ කියන්නේ කණ්ඩායම් පන්තියකට යන්න ඕන. එක්කෝ ඔයා තනි පන්තියකට යන්න ඕන. මේ දෙකටම ගියත් වැඩක් නැහැ. ඔයාට දක්ෂ ගුරුවරයෙක් හෝ ගුරුවරියක් හම්බ වෙන්න ඕන. ඒ වගේම මොන දක්ෂ ගුරුවරයා හෝ ගුරුවරිය හම්බ නොවුනත් කමක් නැහැ. හම්බ වුණත් කමක් නැහැ නේද? හරි හම්බ වුණත් කමක් නැහැ. ඔයාට ඉගෙන ගන්න බැරි වෙන ඔයාගේ උනන්දුව නැතුව මතක තියාගන්න හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි මොන ගුරුවරයා මොන ගුරුවරිය කොච්චර දක්ෂ වෙලා ඔයාට ඉගෙනුවත් ඔයාට වෙලාවක් දෙන්න ඕන. ඔයාට උනන්දුවක් තියෙන්න ඕන. ගුරුවරයා කියලා දෙන හැමදේම කරන්න තරම්. හැමදේම කෙසේ වෙතත් ඔයාට භාෂාව ඉගෙන ගන්න පුළුවන් විදියට ඒ වැඩ ටික කරන්න තරම්. ඉතින් එහෙම ඉගෙන ගන්න පුළුවන් නම් එහෙම ඉගෙන ගන්න සාමාන්‍ය ක්ලාස් එකකට ගිහිල්ලා ඉගෙන ගන්න chance එකක් එනවා නම් ඔයාට මේක අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. ඉංග්‍රීසි කියන්නේ ගොඩාක් අමාරු සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මම කියනවා බය නැතුව ඉංග්‍රීසි සිංහල තරම් නම් ඔයාට අමාරු වෙන්නේ නැහැ. සිංහල කියන්නේ ගොඩාක් අමාරු ගොඩාක් ගැඹුරු භාෂාවක්. ඉතින් අපි සිංහල අය විදියට ලෝකේ තියෙන අමාරුම භාෂාවක් කියන ගැඹුරුම භාෂාවක් කියන ඊටාම සංකීර්ණ භාෂාවක් කියන අකුරු ටික තියෙන නේද ඉංග්‍රීසි වලට වැඩි අකුරු වැඩිපුර තියෙන භාෂාවක් කතා කරන අපිට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න බැරිද? බැරි නෑ දරුවෝ කරන්න පුළුවන්. අපි බය වෙලා ඉන්නේ. අපි මුලින්ම නැති කරගන්න ඕන අන්න ඒ බය. මතක තියාගන්න. ඒ බය නැති වෙච්ච දවසට ඔයා හොයාගෙන ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.
අන්න ඒකයි ඇත්ත. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ හිතේ ඉංග්‍රීසි වලට තියෙන බය නැති කරන ගුරුවරයෙක් ළඟටයි එහෙම නැත්නම් බය නැති කරන ගුරුවරියක් ළඟටයි ඔයා යන්න ඕන. මොටිවේෂන් ප්‍රී දෙනෙක් කෙනෙක් ළඟට නේද? හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. ඉංග්‍රීසි කොහොමද මුලින් ඉඳලා ඉගෙන ගන්න කියලා බලන්න. මුලින් ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඔයාට මේ වීඩියෝ ක්ලිප් හරහා වුණත් ඉගෙන ගන්න පුළුවන්. Tamanට අවශ්‍යතාවයේ තියෙන දරුවෙක් ඉන්නවනම්, දැරියක් ඉන්නවනම් එයාලට මේ වීඩියෝ ක්ලිප් හරහා වුණත් ඉගෙන ගන්න පුළුවන් නෝට් එකක් දාගෙන. එහෙනම් ඊළඟ දවසේ ඉඳලා මුලින් ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න අපි උත්සාහ කරමු. See you. Bye.